අද අපි වැලිතලප හදන්න යන්නේ. අපි දැන් බලමු මේ වැලිතලප එක හදන්න අවශ්‍ය නම් ද්‍රව්‍ය. හාල් පිටි ග්‍රෑම් 500ක්, දුබුරු සීනි ග්‍රෑම් 400ක්, පොල් ග්‍රෑම් 200ක්, මද උණුසුම් ජලය, එනසාල් සහ ලුණු කුඩු. මුලින්ම පොල් සහ පාන් පිටි මිශ්‍ර කරලා ඒකට මද උණුසුම් ජලය ටික ටික දාලා පිට්ටු කැට හදා ගන්න ඕන. ඔයාලට පේනවද අපි හදාගත්ත පිට්ටු කැට ටික? දැන් අපි මේ පිට්ටු කැට ටික තම්බ ගන්න ඕන. දැන් ඔන්න අපි මේක ලිපේ තියලා ඉවරයි. දැන් මේක තැම්බෙනකන් ඉමු. ඔන්න පිට්ටු ටික නම් දැන් තැම්බිලි ඉවරයි. අපි ඒ ටික වෙනත් භාජනයකට දාගන්න ඕන. දැන් අපි සීනි ටික ටික දාලා හොඳට කැරමල් කරගමු. දැන් නම් සීනි ටික හොඳට කැරමල් වෙලා. අපි දැන් ඒකට දාගමු එනසාල් ටික. දැන් අපි ඉතුරු සීනි ටිකක් දාගෙන කැරමල් කරගමු. දැන් ඒ ටිකට අපි හදාගත්ත පිට්ටු ටික දාගමු. දැන් අපි ඒ ටික හොඳට කවලම් කරගමු. දැන් අපි මේක හොඳට පදම් වෙනකම් මිශ්‍ර කරගෙන මේ ටික තැටියට දාගමු. දැන් අපි තැටියට දාගමු. දැන් මේක තැටියට දාලා හොඳට කෙහෙල් කොලයක් හෝ භාවිතයෙන් තද කරගන්න ඕන. දැන් අපි වැලිතලප ටික කපාගමු. දැන් අපි කෑල්ලක් අරගෙන කාලා බලමුද? රසයි. ඔයාලත් මේ වැලිතලප රෙසිපිය හදලා කාලා බලන්න. බයි.